අපේ ජොබ් එකේදී අපේ සාමාන්‍ය ජීවිතයේදී අපිට ගොඩක් වැදගත් වෙන ඒත් අපි ලොකු ඇටෙන්ෂන් එකක් දෙන්නේ නැති මාතෘකාවක් ගැන. අපේ මාතෘකාව අද ලයිෆ් ස්කිල්ස්. නැත්නම් ජීවන කුසලතා. අපි මුලින්ම බලමු මේ ජීවන කුසලතා මොනවද? ඒවා දැනටමත් අපි ළඟ තියනවද? ඇයි අපි ජීවන කුසලතා මේ තරම්ම වැදගත් කියන්නේ කියලා. හරි. අපි මුලින්ම බලමු මොනවද මේ ජීවන කුසලතා කියන්නේ කියලා. අපි සාමාන්‍ය ජීවිතේ ජීවත් වෙද්දී අපේ ජීවිතේට අභියෝග එනවා. මං කියද්දි ඔයාලට මතක් වෙනවා ඇති මේ වෙද්දිත් ඔයාලගේ ජීවිතේට මොන වගේ අභියෝගද ඇවිල්ලා තියෙන්නේ කියලා. මෙන්න මේ අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන්න අපි තුල තියෙන අපේ හැකියාවට තමයි අපි කියන්නේ ජීවන කුසලතාවය කියලා. ඒක අපි ඉගෙන ගන්න ඕන දෙයක් නෙමෙයි. අපි ජීවත් වීමෙන්ම අපි નિરાයාසයෙන්ම ඉගෙන ගන්න සංසිද්ධියක් තමයි ඔය ජීවන කුසලතාවය කියන්නේ. අපි බලමු ජීවන කුසලතාවලට උදාහරණ කිහිපයක්. නායකත්වය. ඒ කියන්නේ අපිට පුළුවන් වෙනවා අපි තව කාට හරි නායකත්වය දීලා යාළව අරමුණකට පොළඹවා ගන්න. ආතති කළමනාකරණය, ගැටුම් කළමනාකරණය, කාල කළමනාකරණය. තව මොනවද? සහකම්පනය. තවත් තියෙනවා ජීවන කුසලතා. කණ්ඩායමක් විදියට එකට වැඩ කිරීම නේද? ඔය වගේ බොහෝමයක් ජීවන කුසලතා අපිට දැක ගන්න පුළුවන් අපේ ජීවිතේදී නේද? එකමුතුව වැඩ කිරීම, ඒ වගේ ගොඩාක් දේවල්. sannivedana කුසලතාවය බලන්න. sannivedana කුසලතාවය කිව්වහම මේ sannivedana කුසලතාවය අපි කතා කරලම අපි අනිත් අයත් එක්ක sannivedanaya කරලම හැදෙන දෙයක් නේද? බලන්න පළක් කට්ටිය ඉන්නවා ඔයාලා දන්නේ නැති තැනකට යන්නකෝ. ඒ දන්නේ නැති තැනට ගියාමත් මෙයාලට ටක් ගාලා යාළුවෝ සෙට් වෙනවා. බලන්න ඔයාලගේ යාළුවෝ ඇති. ඔයාලා මතක් කරලා බලන්න ස්කූල් එකට ගිය දවසට හරි ක්ලාස් එකකට ගිය මුලින්ම දවසේ හරි අපි එක්කෙනෙක් ඉන්නවා හොඳට මේ යාළුවෝ සෙට් කරගන්න ඕනේ. එයාගේ sannivedana කුසලතාවය ගොඩාක් ඉහළ මට්ටමක තියෙනවා. ඉතින් ඔන්න ඔය වගේ දේවල් තමයි පුතේ ජීවන කුසලතා කියන්නේ. අපි දැන් බලමු මේ ජීවන කුසලතාවය ජොබ් එකක් කරද්දී අපිට කොහොමද වැදගත් වෙන්නේ කියලා. හිතන්න ඔයා ජොබ් එක කරන තැන ඔයාලට ටාස්ක් එකක් දෙනවා. ඒකට ඔයාලට උදව් කරගන්න කියලා තව මිනිස්සු කණ්ඩායමක් දෙනවා. ඔයාලට ඩෙඩ්ලයින් එකක් දෙනවා. මෙන්න මේ දිනෙට ඔයා මෙන්න මේ වැඩේ කරලා ඉවර කරන්න ඕනේ කියලා. හරිද? ඉතින් මේ වැඩේ කරන්න පටන් ගද්දී අපි මේකට උදාහරණයක් ගමු. අපි හිතමු බැනර් 100ක් print කරන්න දෙනවා අපිට දවස් 3ක් ඇතුළත. දවස් 3න් අපි බැනර් 100 print කරලා දෙන්න ඕන. ඔයාට දෙන්නේ සේවකයෝ දෙන්නයි, ඒ වගේ මැෂින් එකයි, printers එකයි, ඔය වගේ මොනවා හරි ඔයාට සම්පත් ටිකකුත් දෙනවා. ඔයාට කියනවා ඔයාට මේ ටික දෙනවා මම. හැබැයි මට මේ දවසේ වෙද්දී මගේ බැනර් 100 print කරලා දෙන්න ඕනේ කියලා. හරි. දැන් ඔයාට සීමිත සම්පත් ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. යම්කිසි කාලයක් ලැබිලා තියෙනවා. යම්කිසි අරමුණක් ලැබිලා තියෙනවා කණ්ඩායමක් හසුරවන්න. මේකෙදී ඔයාලා බලන්න ඔයා ඉගෙනගත්තු දේවල් කොච්චර ප්‍රමාණයක් අපිට උවමනා වෙනවද කියලා. සමහර විට print එක බැනර් එක ඩිසයින් කරන්න ඕන වෙනවා. print එක ගන්න විදිහ නේද? ඒ වගේ කිහිප පොලකදී තමයි අපිට අපි ඉගෙනගත්ත දේවල් අපේ සබ්ජෙක්ට් එක අපිට උපකාරී වෙන්නේ. අනිත් සේරම දේවල් බලන්න. මේ කට්ටියව හරියට මෙහෙවන්න ඕනේ මේ වැඩපොළට. මේ කාලේ ඔයා කළමනාකරණය කරන්න ඕනේ. නේද? ඒ වගේම මේ කණ්ඩායම ඇතුළේ සමහර විට අභ්‍යන්තර ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ දේවල් ඔයා විසඳන්න ඕනේ. ඒ වගේම මේ හැම දෙයකටමත් වඩා අර දුන්න දවසේදී ඔයා මේ දේ බාර දෙන්න ඕනේ. මේ අතර සමහර විට අන්තිම මොහොතේදී පවර් කට් එකක් එන්න පුළුවන්. මැෂින් එකක් හිර වෙන්න පුළුවන්. දෙන්නෙට තුන් දෙනෙට අසනීප වෙන්න පුළුවන් නේද? මෙන්න මේ හැම දෙයක්ම අපි දරාගෙන අපි ඒ දේවල් ජය අරගෙන අපේ රාජකාරිය අපි කරනවා. බලන්න එතනදී අපිට වැඩිමනක්ම උවමනා වුණේ මොනවද කියලා ජීවන කුසලතා නේද? පරීක්ෂකයන්ට අනුව අපි වෘත්තියක් කරද්දී නැත්නම් ව්‍යාපාරයක් කරද්දී අපි ඉගෙනගත්ත දේවල් වලින් අපිට අවශ්‍ය වෙන්නේ 15%ක ප්‍රතිශතයක්. එතකොට 85%කම ප්‍රතිශතයක් අපිට උවමනා වෙන්නේ මෙන්න මේ ජීවන කුසලතා. මං හිතනවා දැන් ඔයාලට තේරෙනවා ඇති අපේ ජීවිතේදී ජීවන කුසලතා මේ තරම්ම වැදගත් වෙන්නේ නැහැ කියලා. වර්තමානයේ වෙද්දී මේ ජීවන කුසලතාවලට අපේ පාසල් පද්ධතිය තුලත් ප්‍රමුඛ ස්ථානයක් ලබා දෙනවා. මොකද දැනුම විතරක් මදි අනාගතයේදී දරුවෙක්ට ජීවත් වෙන්න. ඒ දරුවට මනා පෞරුෂත්වයක්
ඒ වගේම සහකම්පනය ඇතුළු ජීවන කුසලතා අවශ්‍ය වෙනවා ජීවිතේ හොඳ මිනිසෙක් විදිහට ඉස්සරහට යන්න නේද? ඉතින් අපි බලමු මේ ජීවන කුසලතා අපි කොහෙන්ද ලබා ගන්න කියලා. අපි ජීවන කුසලතා පුතේ අපිට ලබා ගන්න තියෙන හොඳම තැන තමයි අපේ සමාජය. මේ සමාජයේදී වල එකතු වෙලා වැඩ කරලා දැන් දැක්කන අපේ ව්‍යසන කාලෙදී මේ දරුවන්ගේ කොහොමද උනන්දුව තිබ්බේ කියලා නේද? අපි හැමෝටම උදව් කරා, කවුරු හරි නායකත්වය ගත්තා. කාලේ කළමනාකරණය කරගත් ආතති වලට මුහුණ දුන්න. හැබැයි අර අසරණ වෙච්ච අපේම කට්ටියට අපි හරි උනන්දුවෙන් හරි ලස්සනට උදව් කරා. ඔන්න ඕවා තමයි ජීවන කුසලතා කියන්නේ. අද වෙද්දී පාසල් පද්ධතිය තුල පමණක් නෙවෙයි වෘත්තීය පාඨමාලා තුලත් මේ ජීවන කුසලතා වලට යම් කිසි ස්ථානයක් ලබා දීලා ඒ පාඨමාලාවල් තුළ දරුවන්ව ජීවන කුසලතා වලින් උපනවන්න කටයුතු කරලා තියෙනවා. ලෝකයේ මේ වෙද්දී ජීවන කුසලතා වලට ප්‍රමුඛතම ස්ථානයක් ලබා දීලා තියෙනවා. අපේ ලංකාවේ මේ වෙද්දී ජීවන කුසලතා සංවර්ධනය සම්බන්ධව ප්‍රමුඛතම ආයතනයක් විදිහට වැඩ කරන්නේ ජාතික යොවුන් සේනාංකය. ජාතික යොවුන් සේනාංකයේ ජීවන කුසලතා පාඨමාලා විදිහට හඳුන්වලා දීලා තියෙනවා. ඒ වගේම මේ ජීවන කුසලතා පාඨමාලා අතරතුර ඔයාලට IT, ඉංග්‍රීසි, ඒ වගේම වෘත්තීය මාර්ග උපදේශනය කියන සේවා එයාලා සපයනවා. ඉතින් ඔයාලට මේ ජීවන කුසලතා සම්බන්ධව වැඩිමනක් දැනගන්න අවශ්‍යයි නම් ඔයාගේ ජීවන කුසලතා මදි කියලා හිතනවා නම් තව සංවර්ධනය කරගන්න ඕනි කියලා හිතනවා නම් National Youth Corps කියන වෙබ්සයිට් එකට එහෙම නැත්නම් Facebook page එකට ගිහිල්ලා බලන්න. ඔවුන්ගේ විස්තර තියෙනවා. ඔයාලට හිතෙනවා නම් තව සම්බන්ධ කරගන්න ඕනේ කියලා සංවර්ධනය කරගන්න ඕනේ කියලා ඔයාලට පුළුවන් ඒ ඔස්සේ ගිහිල්ලා සම්බන්ධ කරගන්න. ඉතින් මං හිතනවා මම මේ කිව්ව දේවල් වලින් ඔයාලට යම්කිසි දැනුමක් ලැබෙන්නේ නැති කියලා. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. ඔයාලට උදව් කරන්න මම ඉන්නවා. සුබ දවසක්.